Hello guys, good morning. ඉතින් ඔයාලා අදත් එක තුලා ඉන්නේ මගේ තවත් අලුත් vlog එකක් එක්ක. ඉතින් අපි අද ලුණුගම හිර යන්නේ හදන්නේ. ඔය යනත් ඉස්සෙල්ලා අපි මුලින්ම ඔෂ්‍යයක් දාගෙන සෙට් වෙමු. guys, ඉතින් මම ඔෂ්‍යයක් දාගෙන ආවා දැන්. මට දැන් දෙයක් කියන්න ඕන මේ මට දැන් ටික කාලයක් vlog දාන්න බැරි වුණා. ඉතින් ඒකට sorry මම මේ අවුරුද්ද දැන් ඔයාලට දිගට vlog දාන්නම් මාසෙට දෙකක් වගේ. එච්චර ලොකු ගානක් දාන්න බෑනේ. මම මාසෙට දෙකක් වගේ vlog දාන්නම් ඔයගොල්ලන්ට. ඉතින් අද ලුණුගම්බ හැර යන්න අපේ අම්මයි නෑ. මායි නංගි මහලි අප්පච්චි විතරයි යන්නේ. අම්මට කොළඹ යන්න වෙලා තියෙන්නේ සිමින එකක් ඉඳලා. ඉතින් අපි ට්‍රිප් එක යන්නේ අපේ පවුලේ කට්ටියවත් එහෙම නෙවෙයි අපි යන්නේ අප්පච්චිගේ සමිතියේ කට්ටියත් එක්ක. හරි අපි යන්කෝ එන්න බලන්න. guys අපි යන ගමන් ඉන්නේ බස් එක ආවා guys අපි දැන් යන්න හදන්නේ. අපි යන ගමන් ඉන්නේ ඔයාලට පේනවා මම පෙන්නන්නම්. දැන් අපි හෝටල් අපි මුලින්ම නවතින්න දැන්න කියලා සෙට් වෙනවා. guys අපි එක්සිට් කරලා තියෙන දැන්. guys අපි දැන් දිස් පන්සලට ඇවිල්ලා ඉන්නේ. අට ලස්සන පන්සලක් විතර ඔයාලට අපි බැලලා බලන්න පුළුවන්. අපි නෑවා guys. අපි නෑවා ලොකු ජලාශයකින් මම පෙන්නනවා ඔයාලට. කොහොමද සයිස් එක? දින්ගක පරාද. බලමු ඊට කොහෙද යන්නේ කියලා. guys අපි ලුණුගම්බේර වද ඩෑම් එක බලන්න ආවා. මම පෙන්නන්න. ඔයාලට පේනවද? පොඩ්ඩක් කරලා තින්නේ මේ. මේ මෙතනත් පේනවනේ. ආයේ අර ඒ සොරව මේ තින්නේ මේක. guys අපි බැඩ්මින්ටන් ගහන්න ඇවිල්ලා ඉන්නේ දැන් හොටෙල් එකේ. මේ රැකට් නම් අපි ගෙදරින් ගෙන ආපුවා. අපි බැඩ්මින්ටන් ගහලා එනවා සෙට් වෙමු. guys අපි දැන් බැඩ්මින්ටන් ගහලා කාලා ඉන්නේ දැන් අපි නිදා ගන්න. ඉතින් අද තමයි දෙවල් දවස. දැන් ඊ නිදාගෙන නැගිටලා දැන් තමයි මම මේ නැගිට්ටේ. නිදා ගන්න දැන් මේ හොටෙල් එකේ ටිකක් අමාරුයි මේ මధుර වෙනවා. කවන්නේ අපි බලමු දැන් යන්න තැන පැයයි. ඊයන් පස්සේ බලමු. guys අපි සෆාරි යන්න මම ඉන්නේ. guys මම ඔයාලට පෙන්නන්නම් අපි සෆාරි ගිහලා ගත්ත ෆොටෝ ටිකක්. හරි guys අපි දැන් හෝටල් එකෙන්ම දවල්ට කාලි වෙලා අපි මේ දැන් ගෙදර යන ගමන් ඉන්නේ. يعني දැන් සෆාරි ගියාට පස්සේ නම් මොකුත් උන්නේ අපි ගෙදර ගිහින් සෙට් වෙමු එන. අපි ගෙදර ආවා guys. මම හිතනවා ඔයාලා vlog එක enjoy කරන්න ඇති කියලා. හැබැයි තාම vlog එක ඉවර නෑ. ඔම් පොඩක් එන. තව දෙයක් වලට පෙන්වන්න තියෙනවා. හරිද? මේ වීඩියෝ එක ඉවරනකොට ඒක බලන්න පුළුවන් වලට. හරිද? එහෙනම් අපේ channel එක subscribe කරලා තියාගන්න හොඳේ. මෙන්න බලා ගන්න අද වීඩියෝ එක. හරි guys අද අපේ පාරේ කෝන්ට්‍රින් ගන්න වැඩ වගේ තියෙනවා. අපේ කට්ටිය මෙතන ඇත්තේ. මමත් දැන් එතනට යන්න ඕන. කින් බලමු. guys අපේ පාර අස් කරන වැඩේ දැන් මේ කියන්නේ කොන්ක්‍රීට් දාන්න ඉස්සෙල්ලා පාර අස් කරන්න ඕනනේ.
ඒ වැඩ ටික දැන් පාරේ වෙන ගමන් තියෙන්නේ. ඉතින් අපිට නිකන් බලන් ඉන්න බෑනේ. අපි කින් උදව්වක් දීලෙමු. යා මුලින්ම අපි කැප් එක දාගත්තා. නයිස්. නින් බයික් එක අරන් අපි පාරේ පැත්තට ගිහලා අපි උදව්වක් දෙමු. යන්කෝ එන. හරි ගයිස් දැන් අපේ පාර කොන්ක්‍රීට් දාන්න වැඩ නම් දැන්ටම පටන්ගෙන තියෙන්නේ. මම ඔයාලට දැන් ගිහලා පෙන්නන්නම් තාම වැඩි. දැන් මේ නෑ තාම ටිකයි දැන් මේ මම මේ බයික් යන ගමන් ඉන්නේ. හරි. එහෙනම් අපි යන්කෝ එතෙන්ට. අපේ ෂාරුක් ඛාන් මල්ලි. අපි යන්. ගයිස් පාර වහලා තියෙන ඒ වුණාට අපිට පාස් තියෙන අපි යනවා. කට්ටි ඉන්නවා මෙතන. එන්නේ සුපර්වයිසර්. දැන්ට හොන් ටිකක් දාලා තියෙන්නේ. හරි බයි. අපි වැඩ ගායි එනවනේ. මුලින්ම මෙන්න මේ ටික අපි අයින් කරගන්නවා. මේ ටික. එහෙම කළා ඉතින් අපිට අයින් කරගන්න තමයි තියෙන්නේ. පෙට්‍රලයි. ඊයස් දැන් බෙලා ඇවිල්ලා 6යි. දැන් තාමත් පාරේ නම් පාරේ කොන්ක්‍රීට් දානවා. ඊට පස්සේ අර පැත්තේ නම් දැන් දාලි ඉවරයි. දැන් මේ පැත්ත තමයි දාන්නේ. මම හිතනවා තාපයක්වත් ඇදෙයි කියලා. හරි කමන්නේ. ආවි ඊට පස්සේ සෙට් එක. හරි ගායිස් ඉතින් මම හිතනවා අද අප්ලෝඩ් එක ඔයාලා එන්ජොයි කරන්න කියලා. ඔයාලා එන්ජොයි කරන් ගියා නම් පල්ලෙහා තියෙන subscribe button එක තෝල් press කරලා තියාගන්න. මේ වගේම like button එකට පයින් පාර ගන්න. හැබැයි පුතෝ පයින් පාරවල් ගන්න කියලා ෆෝන් එකට පයින් ගාලා template එක display එකේ කුඩු කරගන්න දෙක් තියෙන පා හරිද? ඊට පස්සේ ඉතින් කියන්නේ මම දිගටම vlogs දාන්නම්. දිගටම කියන කිව්වා වගේ මාසෙට දෙපාරක් දාන්නම් vlog එකක්. ඒක බලන්න. ඊට පස්සේ දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා තමයි මට කියන්නේ. එහෙනම් අපි තවත් අලුත් vlog එකකින් සෙට් වෙමු. එතකන් හැමෝටම bye.